දියදුන්නේ හීන කැන්දූ නිල වර්ණේ නේත්‍රාමනරම් රැකාලේ සේතරන්දු කේශසේනා මවනාසතුවම් හයි යාළුවනේ හැමෝම හොඳින් සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා හිතනවා. අද නම් ගෙනාව ඕන ඩේ ව්ලොග් එකක්. මේ ව්ලොග් එක නම් ගෙනාවේ ඇත්තටම ජපානට ළඟදී ආපු නිසා බඩු ගොඩාක් ගන්න තිබුණා. ඒවා ගන්න යන් එහෙනම් අද මාත් එක්ක. අද නම් වැස්ස දවසක් ඉඳලා යනවද නැද්ද කියලා හිතලා අන්තිමේටම නෑ අපි යන් කියලා අකිල දෙන්නත් එක්ක බඩු ගන්න මම යන්න පිටත් වුණා. මේ තියෙන ඉතින් අපි ඉන්න තැන ඉඳලා යන පාර මෙතන නම් හරිම ලස්සනයි. මං ආසම තැනක් තමයි මෙතන. බලාගෙන ඉන්නකෝ එහෙනම් ඉස්සරහට vlog එකේදී අපි මොනවද ගන්න යන්නේ කියලා. දයිසෝ එකට මෙහි එන්න බලාගෙන ඉන්න අය නම් ගොඩ දෙනෙක් දන්නවා ඉතින් දැනට මම දයිසෝ කියන්නේ මොකක්ද කියලා. දයිසෝ එක කියන්නේ සාමාන්‍යයෙන් යෙන් 100 ඉඳලා උඩට සාමාන්‍යයෙන් අපිට ගෙදර ඕන දේවල් වගේ ගොඩාක් දේවල් තියෙන තැනක්. මෙතෙන්ට ගියොත් නම් මොන හරි නොගෙන මිසක් නම් ඉන්න හිතෙන්නේ නැහැ. ඒ තරමටම ලස්සන cute items ගොඩකින් තමයි මේ shop එක පිරලා තියෙන්නේ. ඔයාලා අනිවාර්යෙන්ම ඉතින් හැමෝම આવොත් මෙහෙට යනවනේ නොයන කෙනෙක් නෑ. ඉතින් අපිත් අපේ ඕන බඩු ටික ගන්න මෙතනට තමයි මුලින්ම ආවේ. එකක් තෝරගන්නවා කියන එක හරිම අමාරු වැඩක්. ආයෙ ටික වෙලාවක් ගියාම නෑ මේක ගන්න හිතෙනවා නෑ ඒක නෙවෙයි අරක ගන්න හිතනවා වගේ ගොඩාක් ඒවා ගන්න හිතෙනවා. ඒ වුණාට ඉතින් අපකමම හිත පාලනය කරගන්න එපා. මේ තියෙන ඔක්කොම අරගන්නත් බෑනේ අපිට. ඒක නිසා ඉතින් බලලා ඔයාලටම ඕනි දේවල් විතරක් මේ ඉන්න මුල් ටික කාලේ ගන්න කියලා මං කියනවා. දකින හැමදේම ගන්න ගියම්මත් අපේ අතේ තියෙන සල්ලිනේ වියදම් වෙන්නේ. කියන්නේ අපි දැන් NCI කියලා හිතලා ගත්තට ඒ වගේ ඒවා 10ක් විතර ගත්තාම ලොකු ගාණක් එකතු වෙනවානේ. ඒක නිසා ඕනිම කරන දේවල් ටික විතරක් අරගෙන යන්න ඉතින් අපි තීරණය කරා. ඒ වුණාට ඉතින් ඔය බලන්නක තියෙන දේවල් හරිම කියුට් ලස්සන දේවල් ගොඩකින් පිරීලා තියෙනවා මෙතන. දැක්කාම ආස හිතෙනවා.
ගොඩක් මාසුනේ මේ සයිට් එකට. මෙතනින් නම් මට හිතන එක ගන්න හිතන ඒ තරම්ම කියුට් හරිම පැස්ටල් කලර්ස් වලින් තියෙන්නේ. අනේ මන්ද මට නම් හරිම ආස හිතෙනවා. මං හිතනවා ගර්ල්ස්ලා නම් අනිවාර්යෙන් මෙතෙන්ට ගිහිල්ලා බලන්න ඕනි. කියන්නේ ගොඩක් යනවානේ අනිවාර්යෙන් නොගිහින් ඉන්න කෙනෙක් නෑනේ. ඒකින්ද එන්න බලාගෙන ඉන්න අයත් අනිවාර්යෙන් ඉතින් මෙතෙන්ට එන්න. බලන්නකොනේ අපි බඩු ටික අරගෙන එළියට එනකොට ගොඩක් හවස් වෙලා අපිත් ආවේ ටිකක් හවස් වෙලා නිසා අඳුරු ගොඩාක් වැඩි වෙලා තිබුණා. ඉතින් ඒ කියලා ඉතින් අපි බඩු අරගෙන ඉවරත් නෑනේ. අපි ඊළඟට යන්න ඕනේ තව බඩු වගේක් ගන්න. ඉතින් එතෙන් ගිහිල්ලා හම්බෙමු. පේනවල් ළමයි අරන් තියෙන බඩු ගොඩ අරගෙන යන්නවත් බැරි තරමනම් බඩු ගොඩක් අරගෙන තියෙන්නේ. කමන්නේ අපි ඉස්සරහට තව බඩු ටිකක් ගන්න තියෙනවා. ඒ ටිකත් අරගෙනම ගෙදර යන්. දැන් මේ එළවලු ගන්න යන ගමන් තමයි ඉන්නේ. බලන්නකො එතන තියෙන දේවල් අපි උයාගෙන කෑම කන නිසා අපිට එළවලු ගන්න ඕනේ. ඉතින් අපි එළවලු ගන්නත් ආවා. බලන්නකො මොනවද මෙතනින් ගන්න කියලා. ඇත්තටම මෙතන නම් එච්චර ලොකුවට දේවල් නැහැ. මේ ගොඩාක්ම මේ වගේ තැන් අඩු නිසා අපි හොයාගෙන ආපු පාරේ තිබුණ නිසා අපි මෙතෙන්ට ගියා බඩු ගන්න. ලොකුවට එළවලු තිබුණ නැති වුණාට අපිට ඕන ටිකක් තිබිලා අපි අරගත්තා. හරි ළමයි අතට ඕන බඩු ඔක්කොම අපි ගත්තා. ඉතින් ඊළඟ දවසේ තවත් අලුත් vlog එකක් කරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. මං ගිහලා එන්නම්. බයි.